YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම හදන්නේ එළවලු රොටි. ඉතින් මේ එළවලු රොටි එක හදන්න පිටි අනන්න අවශ්‍ය නැහැ. ඊට වඩා ලේසියෙන් ඉක්මනට හදන්න පුළුවන් විදිහක් තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් අපි බලමු මොනවාද මේ සඳහා අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මෙතනදී මම අල මිශ්‍රණය හදාගන්න අරන් තියෙනවා. අම්මිරිස් කරල් 2ක්, රතු ලුණු ගෙඩි 6ක්, සුදු ලුණු ගෙඩි 3ක්, කරපිංචයිති 2ක්. ඊට අමතරව මේ වගේ අල ග්‍රෑම් 500ක් විතර අරන් තියෙනවා. ඉතින් මේ ලුණු කරපිංච අම්මිරිස් ඔක්කොම හොඳට හීනි වෙන ලියා ගන්න. අල ටික පොඩි කර ගන්නකොට කැට හිටින විදිහට, ඒ කියන්නේ ක්‍රීම් එකක් වෙන්නේ නැතුව කෑලි හිටින විදිහට අල ටික පොඩි කර ගන්න. ඊට පස්සේ මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාන්න. තෙල් මේසෙ හැඳි 3ක් විතර එකතු කරගන්න. ඒක රත් වුණාම අබ ඇට තේ හැඳි කාලක් එකතු කරන්න. අබ ඇට ටික පුපුරනකොට අපි හීනියට ලියාගත්ත සුදුලුණු ටික එකතු කරන්න. ඉතින් සුදුලුණු ටික ටිකක් බැදුනහම රතු ලුණු, අම්මිරිස්, කරපිංචා ඒ ටිකත් එකතු කරගෙන තෙලේ චුට්ටක් වෙලා මලව ගන්න. විනාඩි 2කට විතර පස්සේ මේ විදිහට ලුණු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරගන්න. ඉතින් ඔයාලට මීට වඩා සැරට අවශ්‍ය නම් මිරිස් කුඩු එතකොට ලුණු ඔයාලගේ රස අනුව එකතු කරගන්න. අවසාන වශයෙන් මේ විදිහට අල ටික එකතු කරගෙන වැඩිය ඒක පොඩි වෙන්නේ නැති වෙන්න උඩින් වගේ මේ වගේ යන්තම් කලවම් කරගන්න. ඊට පස්සේ අවසානයේදී ලිපෙන ඉවරලා ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. ඊට පස්සේ මේ අල මිශ්‍රණය මෙහෙම වහලා තියමු. දැන් අපි මේකේ බැටර් එක හදා ගන්න ඕනි. මේ බැටර් එක පෑන් කේක් හදන්නේ අපි. අන්නේ පෑන් කේක් හදන බැටර් එකම තමයි. ඒ ඝනකමටම තමයි හදන්න ඕනි. වෙනසකට තියෙන්නේ අපි කහ එකතු කරන්නේ නැහැ. සුදු පාටට තමයි මේ බැටර් එක ගන්න. ඉතින් මෙතනදී මම පාන් පිටි මේස හැඳි 5ක් එකතු කරගත්තා. ඒකට ලුණු තේ හැඳි කාලක් වගේ එකතු කරගත්තා. ඊට පස්සේ බිත්තරයක් එකතු කරගත්තා. මේ විදිහට හොඳට මික්ස් කරලා වතුර ටික ටික එකතු කරගන්න. ඉතින් මේ ඔයාලට වතුර වෙනුවට පෝල් කිරි, ෆ්‍රෙෂ් මිල්ක් මේ ඕනි එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මට පෝල් ගන්න වෙලා යන නිසා මම වතුර එකතු කරගත්තා. මොකද මට ඉක්මනට මේක හදා ගන්න ඕනි. ඒ නිසා මම ලේසියට වතුර එකතු කළා. ඉතින් ඒක වෙනසක් නැහැ. පෝල් කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් දැම්මොත් පොඩක් කිරි රස වැඩි. මේ වගේ දියාරු ගතියට එන්න හදාගන්න මිශ්‍රණය. ඊට පස්සේ අපි රොටි තැටියක් එහෙම නැත්නම් පෑන් එකක් ලිපේ තියලා රත් වුණාම මේ වගේ තෙල් ටිකක් ගා ගන්න. ගාගෙන අපි පෑන් කේක් එක හදන විදිහටම මේ වගේ මිශ්‍රණය දාලා හැන්දෙන් මේ විදිහට මේ තැටියට දාගන්න. ඉතින් තැටිය ටිකක් වැඩියෙන් රත් වුණාම මේ වගේ හැන්දට ඇලිලා එනවා පිටි මිශ්‍රණය. ඒ වගේ වෙලාවට ඉතින් කලබල වෙන්න එපා. ආයෙත් පිටි ටිකක් ඒකට දාලා මේ විදිහට ලස්සනට ගානට හදාගන්න රවුම. මේකෙදි දෙපැත්ත පුච්චන්නේ නැහැ. එක පැත්තක් විතරයි පුච්ච ගන්නෙ. මොකද දෙපැත්තම පිච්චුවාම මේක ඇලෙන සුළු ගතියක් තියෙන එක නැති වෙනවා. ඉතින් මෙතනදී කියන්න ඕනේ මම මේකට බිත්තර එකතු කරගත්තා. ඉතින් මේ බිත්තර එකතු කරගන්න හේතුවත් රොටිය නවද්දී, ඒ කියන්නේ අල මිශ්‍රණය දාලා මේක නවද්දී බිත්තර එකතු නොකළොත් මැද්දෙන් පැලෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් අපි බිත්තර එකතු කරපු නිසා ලේසියෙන් හොඳට නවා ගන්න පුළුවන්. ඒකයි බිත්තර එකතු කළේ. ඉතින් මෙතනදී අල මිශ්‍රණය රොටි එක මැද්දෙන් තියලා මේ වගේ හැමතැනටම අපි හදාගත්ත පෑන් කේක් මිශ්‍රණයෙන් ටිකක් තියන්න. මොකද නැත්තම් මේක ගානට ඇලවිලා හිටින්නේ නැහැ. ගැලවෙන්න බලනවා. ඉතින් ඒක නිසා මේ වගේ අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් හැමතැනටම මේ ගාලා හිමීට නවා ගන්න. මොකද අල පොඩ්ඩක් දාන්න බෑනේ. දැන් අපිට රෝල් එකක් වගේ හදනවා නම් පොඩි ප්‍රමාණයක් මිශ්‍රණය ඇතුළට පුරවන්නේ. ඒත් දැන් එළවලු රොටි වලදී සාමාන්‍යයෙන් අල මිශ්‍රණය ටිකක් වැඩියෙන් පුරවන්න ඕනි. ඉතින් එතකොට ගැලවෙන්න බලනවා. ඒක නිසා ඒක තමයි මෙතනදී මේ රෙසිපි එකේදී චුට්ටක් අමාරු එක හරියට නවා ගන්න. ඉතින් අපි හදාගත්ත එළවලු රොටි ටික මේ වගේ තැටි තෙල් ටිකක් ගාලා
තැටි උඩ තියන්න උඩ අතට. ඒ කියන්නේ අර අපි නවපු නැවුම් දාරේ උඩ අතට හිටින්න තියන්න. මොකද නැත්තම් ඉක්මනට ගැලවෙන්න බලනවා යට අතට තිබ්බොත්. ඊට පස්සේ මේ වගේ එළවලු රොටිය හැඩේ එන්න ගින්දර පොඩ්ඩක් වැඩි කරලා මේ හතර පැත්තම පුච්ච ගන්න. මෙතනදී මැද තැම්බෙන්න ඕනි කියලා එකක් නැහැ. ඒ හින්දා ගින්දර ටිකක් වැඩියෙන් දාලා ඉක්මනට පුච්ච ගන්න බලන්න. මොකද අපි මිශ්‍රණය හදද්දී මේකේ මැද හොඳට තැම්බිලානේ තිබ්බේ අර කවරින් එකේ. ඒ හින්දා ආයි එළවලු මිශ්‍රණය පුරවල ඉවරලා මැද තැම්බෙන්න ඕනි කියලා එකක් නැහැ. අර වටේ ලස්සනට බ්‍රවුන් කලර් එකක් එන්න පුච්ච ගන්න තමයි අවශ්‍ය. ඉතින් මේ වගේ හතර පැත්ත දාලා පුච්ච ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත එළවලු රොටිය. ඉතින් මේ ඔයාලට පේනවා කඩේ එළවලු රොටි වගේමයි. හොඳට ලස්සනට පැති හතරම පිච්චිලා තියෙනවා. ඉතින් මම ඔයාලට මැද කඩලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මැද. ඉතින් ලස්සනට කඩේ එළවලු රොටිය වගේම තියෙනවා. ඉතින් ඔයාලටත් හවස ටී ටයිම් එකට වගේ මේ රෙසිපි එක හදලා බලන්න. මේක හදන්න හරිම ලේසි. ඒ වගේම ගොඩක් රස එළවලු රොටි රෙසිපි එකක්. ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.